අයිබෝවන් අයං බස්සාන කාලෝ මේ බස්සාන කාලයනේ. ඉතින් මේ දවස්වල මේ ලංකාවේ පන්සල් බොහෝමයක මේ කටින චීවර පූජෝත්සවය තියෙනවා. ඉතින් ඔන්න මම දැන් ඉන්නේ ගාල්ල තවලම බීරපාන ශ්‍රී ජේන්ද්‍රාරාම විහාරස්ථානයේ. මම මේ පන්සලට ආවට පස්සේ හරි අපූර්ව දෙයක් දැක්කා. ඒ තමයි මේ පන්සලේ මෙදාපාර කටින පූජෝත්සවය පැවැත්වෙන්නේ පුරාණ සම්ප්‍රදායනුකූල පුරාණ චාරිත්‍ර වාදිත්‍ර එක්ක. ඉතින් මම මේ පන්සලට ආවට පස්සේ මම දැකපු ලස්සනම දේ තමයි මේ කටින චීවරය අර පරණ තාක්ෂණීය ක්‍රම ඔස්සේ පරණ තාක්ෂණීය ක්‍රම මගින් කටින චීවරය වියනවා. ඉතින් ඒක හරි අපූර්ව දර්ශනයක්. මොකද ඒක බලන් ඉන්න ආසයි. ඒ තරමට ලස්සන දර්ශනයක්. ඉතින් මම ජීවිතේ පළවෙනි වතාවට තමයි ඒ වගේ දර්ශනයක් දැක්කේ, මේ සැබෑහින් දැක්කේ. ඉතින් මම හිතුවා අන්න ඒ දර්ශනය, ඒ කටින චීවරය වියන ආකාරය ඔයාලටත් මෙන්න මේ වීඩියෝ එකෙන් අරගෙන එන්න. ඉතින් බලන් ඉන්නකෝ, හරි අපූර්ව දර්ශනයක් ඒක. මෙන්න මේක තමයි වැඩි. බලන්නකෝ, බලන් ඉන්න හරිම ආස වැඩක්. ඉතින් හරි සියුම් වැඩක්, හරිම වෙහෙසකාරී වැඩක්. අපිට මේ යන්ත්‍රය සරල වගේ පෙවුනට හරි වෙහෙසකාරී වැඩක්. මේ තියෙන බොබින් එක බැලු බැලමටම සරල උපකරණයක් වුණාට මේකෙන් එන වැඩේ නම් ඉතාම වටිනවා. මොකද මෙතන වැදගත්ම කාර්යය වෙන්නේ මෙන්න මේ බොබින් එකෙන්. මොකද පිළිවෙලට නූල් ටික ඔතා ගන්න උපකාරී වෙන මේ බොබින් එක. මේ තියෙන්නේ ඒ විදිහට ඔතාගත්ත නූල් ටික. ඉතින් බලන්න හරි පැහැදිලිව පිළිවෙලට ඔතාගෙන තියෙනවා. මෙතෙන්දි වැරදුනොත් මුළු කාර්යයම වරදින්න ඉඩ තියෙනවා. මොකද නූලේ ගැට තියෙන්න කිසිම දෙයක් තියෙන්න බෑ. පිරිසිදුව එක දිගට ඉතිලා තියෙන්න ඕන. නිකමට හිතලා බලන්නකෝ, කුවේණිගේ කාලේ ඉඳලා කපු කටින්න භාවිතා කරපු මේ වගේ තාක්ෂණ තාමත් තියෙනවා කිව්වම බලන්නකෝ ඒ තාක්ෂණය කොච්චර සංකීර්ණ එකක්ද. අපිට සරලව පේනට මේක ගොඩක් සංකීර්ණම වැඩක්. ඒ විතරක් නෙවෙයි, පින් ඇත්තන්ට මේ කටින චීවරය වියන්න දායක වෙන්නත් අවස්ථාව හම්බ වුණා. මෙන්න මෙතන තමයි වැඩේ වෙන්නේ. දැන් ඔන්න ඔය කානුවක් වගේ තියෙනවනේ, ඔය නූලත් එක්ක. අන්නේ කානුව වගේ එකේ තමයි ෂැටල් එක දුවන්නේ. මොකද ෂැටල් එක කියන්නේ? හරි, ෂැටල් එක කියන එක ඉස්සරහට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා හිතා ගන්නකො පුංචි ඔරුවක් වගේ එකක්, පුංචි බෝට්ටුවක් වගේ එකක්. ඔන්න ඕක තමයි මේ එහෙට මෙහෙට පනින්නේ. ඉතින් එහෙට මෙහෙට පනින ගමන් මෙන්න මේ නූල් පන්දුව, මේ දැන් මේවට පේන නූල් පන්දුව තමයි ওই ෂැටල් එක ඇතුලේ තියෙන්නේ. ඉතින් ওই ෂැටල් එක ඇතුලේ තියෙන මේ නූල් පන්දුවෙන් තමයි නූල එහෙට මෙහෙට ගිහිල්ලා ඒ කටින චීවරය විය වෙන වැඩේ කරන්නේ. ඉතින් මේ තියෙන ෂැටල් එක ඔන්න අපේ මේ නැන්දා මේ ෂැටල් එකට අර නූල් පන්දුව දාගන්නවා. ඉතින් ඔන්නම දාගන්න නූල් පන්දුව තමයි ඔය වියන රෙද්ද අතරින් එහෙට මෙහෙට ගිහිල්ලා මේ කටින චීවරය හරි අපූර්වට විය වෙන්නේ. මේක ඇත්තටම වාහනයක් ඩ්‍රයිවිං කරනවට වඩා නම් ටිකක් බරපතල වැඩක්. මොකද අත් දෙක, කකුල් දෙක, ඒ වගේම ඔළුවත් හොඳට සක්‍රියව තියෙන්න ඕන. මොකද පොඩ්ඩක් හරි වැරදුනොත් මේ මුළු වියමනම අවුල් යනවා. ඉතින් ඔන්න යට අපිට පේන්නේ ඔය පාගන වගේ පේන්නේ. ඒකට අපි කියන්නේ ලුම් එක කියලා. ඒ කොටසටම කියන්නේ ලුම් එක කියලා. ඉතින් ඒකෙන් තමයි මේ රෙදි වියන වැඩේට අවශ්‍ය ශක්තිය ලබා දෙන්නේ. ඔය මාළුවෙක් වගේ එහෙට මෙහෙට පනිනවා පේන්නේ. අර අපි කලින් කතා කරපු ෂැටල් එක. ඔය ෂැටල් එක තමයි අර නූලත් අරගෙන එහෙට මෙහෙට පනින්නේ. ඉතින් ඔය ෂැටල් එකෙන් තමයි ඔන්න ඔය වියමන ඔක්කොම ටික කරන ප්‍රධාන කාර්යයන් ටික ඔක්කොම කරන්න ඕන ෂැටල් එකෙන්. ඔය ෂැටල් එක තමයි නූල් එහා ඉඳලා මේ කෙළවරටත් මේ කෙළවරට ඉඳලා එහා කෙළවරටත් අවශ්‍ය විදියට අරගෙන යන්නේ. වටේ පිටේ සද්ද නම් පොඩ්ඩක් වැඩි. හැබැයි මේ රෙදි වියන නැන්දත් අපිට යමක් කියලා දුන්නා. අහන්නකො. තනි එක නූල ඇදලා මේ ජීවිත එකෙන් කියන එක දෙකක්. එතකොට තමයි මෙන්න මෙහෙම එන්නේ. මෙහෙම එකක් ඇද්දලා තියෙන්නේ මේක මෙහෙම එකක් නෙවෙයි එකේ. මේ වැඩි හතරක් තියෙනවා. 1 3 2 4 අදින්න ඕන. මේ වැඩිද? ඒවා අදින්න ඕන. එතකොට තමයි මේ වගේ එකක් එන්නේ. මේකේ ඒ නැන්ද ඒ කියලා දුන්නේ
රීඩ් එක සහ හීල්ස් වැටිය ගැන. ඒ දෙකත් ලොකු කාර්යභාරයක් කරනවා මේ රෙදි වියන වැඩේ හරියට කිරලා මැනලා කරලා දෙන්න. මේ වගේ කාලයක මේ වගේ වැඩක් බලාගන්න හම්බෙච්ච එකත් ලොකු දෙයක්. ඉතින් අපි මේ වගේ වැඩක් බලාගන්න මේ වගේ වැඩවලට උදව් කරන් අපිට මේ වගේ දේවල් කියලා දීපු මේ නැන්දලා දෙන්නට මේව සංවිධානය කරපු හැමෝටමත් පින් ප්‍රාර්ථනා කරන්න ඕන.